ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්ත්වය මොකක්ද කියලා මහ බැංකුව පැත්තෙන් පැහැදිලි කරන්න. ක්‍රිප්ටෝ කරන්සි වර්චුවල් කරන්සිස් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වා දෙන්නේ. එතකොට ඒකේ අතින් මේක හොඳ අහපේක පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් ඕකේ තියෙනවා වර්චුවල් කරන්සිස් කියන එකත් දකින්න කන්සෙප්ට් විදියන්නේ. එතකොට ඕනම රටක අපේ රටෙත් තියෙනවා දැන් මුදල් ඒකකය ව්‍යවහාර මුදල් ඒකකය කියන්නේ ශ්‍රී ලංකා රුපියල. ලීගල් ටෙන්ඩර් කියන එක රටේ නීති අනුව මුදල් නීති පනත අනුව කලින් එක දැන ලීගල් ටෙන්ඩර් කියන්නේ ශ්‍රී ලංකා රුපියල. તો ශ්‍රී ලංකාව තුළ කරන ගණදුම් වලදී නීති අනුව මුදල් ඒකක තමයි ශ්‍රී ලංකා රුපියල තමයි ගණදුම් කරන්න ඕන. වෙන කිසිම මුදල් ඒකකයකින් US ඩොලර් හරි ක්‍රිප්ටෝ කරන්සි හරි වෙන කිසිම මුදල් ගණදුම් කරන්න බෑ. විශේෂ අවසරයක් ගන්න නැතුව අපේ ෆොරන් එක්ස්චේන්ජ් ඇක්ට් එකේ යටතේ. ඒ ගණනුව තමයි සමහර වෙලාවට දීලා තියෙන්නේ අර US ඩොලර් වලින් ගණන් කරන්න පුළුවන් එක්ස්පෝර්ටර්ස් ගණන් කරන අයට තව එක ලෙවල් එකක්. මොකද ඒක විශේෂ අවස්ථාවක් දීලා තියෙන්නේ ෆොරන් එක්ස්චේන්ජ් ඇක්ට් එක යටතේ. එහෙම නැත්නම් සීලොම ගණන් රට තුළ වෙන්න ඕන නීති අනුව ශ්‍රී ලංකා රුපියලෙන්. එතකොට මේකට වෙනසක් නැහැ ගණදෙනුවක් සඳහා. උදාහරණයක් විදියට ඔබතුමා ගිහිල්ලා කඩෙන් බඩුවක් ගන්නකොට හරි සේවයක් ගන්නකොට ගණදෙනුව කරපීවන්න ඕන රුපියල් වලින්. එතකොට US ඩොලර් වලින් හරි ක්‍රිප්ටෝ කරන්සි වල පීවන්න ඒක නීත්‍යානුකූල ඉඩක් නැහැ. ඒක පළවෙනි කාරණේ. අනිකුත් කාරණේ තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන එකට දැන් අලුතෙන් අවදාසා රටේ නීතියක් හඳුන්වලා දීලා නැහැ තාම. ඒතකොට මුදල් ඒකක කියන්නේ නීතියක් තියෙනවා. මුදල් ඒකකේ අනිවාර්යයෙන් මේක වෙනවා. හැබැයි ආයෝජනයක් විදිහට ගත්තොත් අර තියෙනවනේ එකක් මීඩියම් පේමන්ට් වලට පාවිච්චි කරන එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ගණදෙනුවකට පාවිච්චි කරන්න බෑ. ඒක රුපියල් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඇසෙට් ක්ලාස් එකක් විදිහට ආයෝජනයක් විදිහට රෙගුලේට් වන ආයෝජන තියෙනවා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රෙෂරි බිල්ස් ෆොන්ඩ්ස් වල ඒවා නියාමනය වෙන ආයෝජන මහ බැංකුවල තැන්පත් නියමනය. ඒ ආයෝජන පිටතත් කෙනෙක්ට ඕන කෙනෙක්ට ආයෝජන කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ ආයෝජනයේදී එක එක විදිහ ආයෝජන එක එක්කෙනාට කරන්න පුළුවන්. ඒකට නමුත් ක්‍රිප්ටෝ කරන්සි කියන එක නීති හඳුනගන්න දැන නැති නිසා අපි හැමෝම දන්න දෙයක් තමයි සමහරු යම්කිසි ආකාරයකට ඔය විලදී අරගෙන තියෙනවා කියලා දැන් සමාජයේ ඒක නිසා පුතා ප්‍රශ්න කතිකාවක් තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සි යම්කිසි ආකාරයක විලදීගෙන ආයෝජන විදිහට තියෙන්න පුළුවන්. හැබැයි ඒකේ පළවෙනි කාරණේ ඒ තියෙන ක්‍රිප්ටෝ කරන්සි ගණදිනුවකදී මිලදී ගැනීමට පාවිච්චි කරන්න බෑ. පළවෙනි. දෙවෙනි එක ආයෝජන වශයෙන් තියෙනවා නම් එතෙන්දී දැනට තියෙන ප්‍රශ්නය තමයි අපි අර ඒක පාවිච්චි වෙනවද කියලා අර මුදල් විශුද්ධීකරණය සඳහා. ඒතර අපේ ශ්‍රී ලංකාවේ අර AML CFT වල මියුචුවල් ඉවලුවේෂන් එක අපේ ඇසස්මන්ට් එක එනවා 2026. එනකොට ඒකේ තියෙන එක අවශ්‍යතාවයක් තමයි ඒ වගේ මුදල් විශුද්ධීකරණය සඳහා තියෙන ක්‍රමවේද වැළැක්වීමට එක එක කරන්න තියෙන අවශ්‍යතා කරුණු තියෙනවා. ඒ අනුව M&G වල තියෙනවා, කැසිනෝ වල තියෙනවා. ඒ වගේම අනිකුත් එක තමයි අලුතෙන්ම තියෙන ඒ ඇසස්මන්ට් එකේ තියෙන virtual asset service providers කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි සේවා සපයන අය සම්බන්ධයෙන් ඒ අය මුදල් විශුද්ධීකරණයට මේක පාවිච්චි කරන්නේ නැහැ කියන එකට අවශ්‍ය කරන යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපි ලබන අවුරුද්දේ ඇසස්මන්ට් එක එන්න කලින් අපි පෙන්වන්න ඕන අපේ රටේ virtual service access provider WASP කියලා කියන්නේ. WASP ලකේ යම්කිසි ආකාරයක මොනිටර් කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන කියන එක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අනුව අපි දැන් රජයත් එක්ක සාකච්ඡා කරන්න යනවා. ඒ අයගේ ගණදෙනු විශේෂයෙන් ක්‍රිප්ටෝ කරන්සි වගේ ඒවා මුදල් විශුද්ධීකරණයට පාවිච්චි නොවීමට ක්‍රමවේදයක් හදන්න ඕන. ඒ සඳහා දැන් අපි යෝජනා කරලා තියෙන අපේ FIU එක මුදල් ෆයිනෑන්ස් ඉන්ටෙලිජන්ස් යුනිට් එකේ යටතේ මුලින්ම එන අපි බලාපොරොත්තු වෙන දේ තමයි දැනට රට තුල තියෙනවා නම් ඒ virtual asset service providers මුදල් virtual currency සේවා සපයන ආයතන ඒ අයට අවස්ථාවක් දෙනවා FIU එක යටතේ ලියාපදිංචි වෙන්න. ඒක ලියාපදිංචි වුණාම ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඒ සේවය සපයනවා නම් ඒ අයගේ තොරතුරු අපි සමග ලියාපදිංචි වුණාට පස්සේ තොරතුරු FIU එකට සමග බැංකුවක් ගන්න දෙනකොට බැංකුවේ තියෙනෝනේ STRS කරනවා කියලා. ඒ වගේ ඒ අයට ලියාපදිංචි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ වගකීමක් තියෙනවනේ. සියලුම ඒ ලබා දෙන සේවාවල් virtual asset සේවා සම්බන්ධයෙන් තොරතුරු
වාර්තා කරන්න FIU එකට. මොකද ඒක හේතුව ඒක මුදල් විසුද්ධි කරන්න පාවිච්චි නොකරන කියන සහතික ලබා ගැනීමට වාර්තා කරනවා. ඒ ක්‍රමවේදයේ එතකොට දේශීය සේවා සපයන ආයතන තියෙනවා, විදේශීය සපයන ආයතන තියෙනවා. අපි දන්නවා බයිනස් වගේ පිටරට දඟේ කරන්නේ. ඒ සීලුම දේ අපේ සමග ලියාපදිංචි වෙන අවස්ථාවක් අපි ඒක ගේන බලාපොරොත්තු වෙන. ගෙනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේක අත් වශයෙන්ම දැන් මේ ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි අපේ මේ අවස්ථාවට අවශ්‍ය වෙන්නේ මේක නියාමනය නෙමෙයි. ඒ virtual asset service providersලා ලියාපදිංචි කරගෙන ඒගොල්ලන් කරන ගණදුණු වල විනිවිදභාවය අපිට අධිකාරියට දැනුම් දීම සහ ඒ තුලින් මුදල් විශ්ලේෂණ කරන්න නතර කිරීම. මුදල් විශ්ලේෂණ කරුණොත් අර SGRS කරා වගේ බැංකුව කරත් ඒකට දැනුමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඇඩ්වාන්ස් රටවල තියෙනවට ඒව තියෙනවා නියාමනයේ අධිකාරියක් වෙනවා. Regulation Supervision of Virtual Currency කියන එක ඊළඟ පියවරක්. ඒක කරනව නැද්ද කියන එක රජය තීරණය කරන්න ඕන දෙයක්. ඒත් මතන වෙලා මේ යටතේ අපි දැන් මූලිකත්වය අරගෙන තියෙනවා ඒ virtual asset service providers කියන අය. මතකයි මේ service providers මිසක් මේ අතේ තියාගෙන ඉන්න අය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. යම් කිසි කෙනෙක් ඉන්නවනම් අපි දකිනවා දකුණේ අර තියෙනවා තැන් තැන් වල බෝඩ් ගහගෙන අපි ක්‍රිප්ටෝකරන්සි මිලදී ගන්න ලැබේ සපයුම් ලැබේ කියලා තියෙනවනේ දැන් බෝඩ් ගහගෙන ප්‍රසිද්ධියේ. ඒතර ඒගොල්ලන්ට ව්‍යාපාරය කරන්න නම් ඔය සම ලියාපදිංචි වෙන්න ඕන. ඒ අවස්ථාව අපි ගෙනව ළඟදී. ලියාපදිංචි වුණාට පස්සේ ඒගොල්ලෝ වාර්තා කරන්න නම් අපට සියලුම තොරතුරු. එහෙම කරන්නේ නැති අය මේකෙන් පිටත නීති විරෝධී කට්ටියක් වෙනවා සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. ඒක තමයි පළවෙනි පියවර. අපි ඒකට කටයුතු දැන් කරගෙන යනවා. ඒක ඇත්ත වශයෙන්ම අවශ්‍යතාවය වෙලා තියෙනවා. මොකද අපි අර බැලුවාම AML CFT අපේ ඊළඟ mutual evaluation එකේ ටෙක්නිකල් ගත්තොත් මොකක්ද ඒකේ තියෙන recommendation 15 කියන එක. recommendation 15 යටතේ අපි compliant වෙන්න ඕන ඒ කටයුතු virtual service providers කියන අය හඳුනාගෙන ඒ සඳහා අපි අර අපේ අලුතෙන් නීතිය ෆයිනෑන්ස් ට්‍රාන්ස්ෆර් රිපෝර්ට් එකක් කියන එක ඇමෙන්ඩ් කරන්න දැන් ලීගල් ඩ්‍රාෆ්ට් එකවල තියෙන්නේ. ඇමෙන්ඩ්මන්ට් එක ආවට පස්සේ FI එකට පුළුවන් වෙනවා මේ අවස්ථාව ගේන්න. සර්විස් ප්‍රොවයිඩ් කරන සිල්ම දෙනා මේ ඇමෙන්ඩ්මන්ට් එක ළඟදීම පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙනවා. මොකද ලීගල් ඩ්‍රාෆ්ට් එක ගිහලා තියෙන්නේ. ගිහලා තියෙන්නේ. එතකොට ඒ අනුව පාස් වුණාට පස්සේ මේ සිල්ම දෙනා ලියාපදිංචි වෙන්න ඕන. ඒ සර්විස් සපයන්න ඕන. ඊට පස්සේ එතකොට මේකේ තියෙන එක අර ට්‍රාන්ස්පරන්සි එක. ඒ කියන ගණනුන් ගැන යම්කිසි ට්‍රාන්ස්පරන්සි දැනගන්න විශේෂයෙන් මේ අර මනි ලොන්ඩරින් පැත්තෙන් තමයි මේ බලන්නේ. ඒකෙත්ම කියන්න ඕන මේකෙන් කරනවා කියලා මේක ලීගලයිස් කරාද තහනම් කරාද කියන එක නීතියක් තාම නැහැ. එතකොට එතෙන්දී අපි මහ බැංකුව සම්පදාන කියන්නේ මේක අරිම අවදානම් සහිත ආයෝජනයක්. ගොඩක් අය ආයෝජන විදිහට මේ කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඇසට් ක්ලාස් එකක් විදිහට. මේ ඇසට් ක්ලාස් එක හැමතිස්සෙම අපේ තියෙන වෝනින් එක තමයි මේ වගේ ඇසට් ක්ලාස් වල අපි දන්නවා මේක ප්‍රයිස් එක අඩු වෙනවා වැඩි වෙනවා. මුදල් ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒ වගේ ඒව තමන් ඒ අවදානම කරලා කරාන නමුත් ඒ අවදානම විශාල අවදානම් සහිත ඇසට් ක්ලාස් එක ආයෝජන කරනවා. නමුත් ගණදුණු කරන්න බෑ මේකේ. ඒක නිසා තමයි එතකොට අපිට මේක ගත්තට පස්සේ පියවර ගන්න පුළුවන් මේක අර ගණදුණුවක් සඳහා ක්‍රිප්ටෝකරන්සි වාච් කරන්න බෑ අපේ රටේ. ගොඩක් රටවල ඒක තමයි තත්ත්වය.